මේ දකින්නේ ඉන්දියාව ලෑස්ති වෙනවා පාකිස්තානෙත් එක්ක යුද්ධයකට යන්න. ඔයාලා දන්නවද? ලංකාවත් මේ යුද්ධයට පැටලෙන්නයි යන්නේ. මං කොහොමද කියලා කියන්නද? ඉන්නකෝ මේ වීඩියෝ එක බලන්නකෝ. මේ අපේ රටේ කැබිනට් ඇමැතිතුමා මේ ළඟදී මෝදි ඇවිල්ලා ගහපු ගිවිසුම ගැන මාධ්‍යවේදියෝ ප්‍රශ්න කරද්දී ඒවට කට උත්තර නැති වෙච්ච විදිය. සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තු ප්‍රකාශයක් කළා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා සමහර කරු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟතාවයක් අවශ්‍යයි තොරතුරු ගැන සඳහන් කරන්න. දෙපාර්ශ්වයේ එකඟතාවයක් වань අඩුම තානේ ඒ එකඟතාවයවත් ගත්තේ නැද්ද මෝදි අගමැතිතුමා ආපු වෙලාවේ? මේක තමයි හොඳ මේක. ඉන්දියන් ප්‍රයිම් මිනිස්ටර් මෝඩි ආපු වෙලාවේ අපි යුසුමක් අසතර ආරක්ෂා සහයෝග යුසුමක්. ඒ සම්බන්ධ ඒකේ තියෙනවද මේ චීන අග්‍රේෂණ නැවත ලංකාවට එන්න බෑ කියලා මම මේකත් වෙන පරිච්ඡේදයක් තියෙනවද? අවබෝධතාවය යුසුම එකක් නෙවෙයි කතාවක් අසන් කළා. සෞඛ්‍ය උත්තර දෙන්නේ හරියට ඒකට. බලශක්ති කාර්යය සම්බන්ධයෙන් ඒ සහයෝගිතා යුසුම මොනවාද වගේ සම්බන්ධ මොනවාද කියලා තියෙනවද අසම? මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තු ප්‍රකාශයක් කළා. ඊට අමතරව බලාපොරොත්තු වෙනවා සමහර කරු සම්බන්ධයෙන් අපේ දෙපාර්ශ්වයේ එකඟතාවයක් අවශ්‍යයි. දෙන්නේ නැහැ උත්තරයකට. තොරතුරු ගැන සඳහන් කරන්න. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවා. ඒ කාලය ගත වේවි. අපි අනිවාර්ය වශයෙන්ම ඉදිරියේදී ඒ තොරතුරු මේ අවබෝධතාවය යුසුම් පමණයි. වරයි යුසුම් හතටම ඔතකොට සංශෝධනය කරන්න පුළුවන්ද? යම් කිසි වැරද්දක් කවුරු හරි පෙන්වලා දුන්නොත් ඒවල ඇහුවනේ අවබෝධතාවය යුසුම් විතරයි කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ මාධ්‍යවේදී අහනවා එතකොට හරි අවබෝධතාවය යුසුම් එතකොට මේවා වෙනස් කරන්න පුළුවන්ද කියලා. දෙන උත්තරේ බලන්න. ඔබ නොදකපු යුසුමක් තමයි මේ මම ඉදිරිපත් කරපු කරේනගර බෝට්ටුවන්ගෙන් ප්‍රශංසනය කිරීම සඳහා ඉන්දියාවේදී අපි අත්සන් කරපු අවබෝධතාවය යුසුම. යන්නේ කොයිද මල්ලේ පොර? අපි මේකට අදාළ කරන ක්‍රියාමාර්ග මේ විදිහට අරගැනීමේ තියෙනවා. මේ අවබෝධ ඒ දෙන්නෙත් නෑ උත්තරේ. පසුව අපි මේ ගිවිසුම් පිළිබඳව රජයේ හැටියට වකීම් බාරගෙන තමයි අත්සන් කරලා තියෙන්නේ. ඔයාලට තේරෙනවද මේ ගිවිසුම් එළියට දාන්න නැත්තේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආරංචි වෙන විදිහට ඉන්දියාව ලෝක යුද්ධ වෙන රටක් එක්ක යුද්ධයකට ගියොත් අපිත් මැදිහත් වෙන්න ඕනි කියලා ගිවිසුමක් ගහලා තියෙනවා කියලා. එතකොට එහෙම වුණාම පාකිස්තානයේ යම්කිසි මොහොතක මුහුදු මාර්ගයෙන් මේ යුද්ධයට පැටළුනොත් එහෙම එතකොට අපිත් මේකට මැදිහත් වෙන්න ඕනේද? බැරි වෙලා හරි ඒ කඳ උරක් කොළඹ පිහිටෙව්වොත් එක්ක නැගෙනහිර පිහිටෙව්වොත් ඒකට බෝම්බ නොගහයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? එතකොට මේ ලංකාවත් මේ යුද්ධයකට ඇදගෙන ගිය ගිවිසුම්ද මේවා තියෙන්නේ. අපි මේවා දන්නේ නැහැ. අපි කියන්නේ මේවා හෙලි කරන්න. හෙලි කරාම අපිට හැමෝටම බලා ගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් නැත්තම් මේවා හෙලි කරන්න පුළුවන්. හරි සරලයි.